ඔයා සෝෂල් මීඩියා භාවිතා කරන කෙනෙක් නම් අනිවාර්යෙන්ම මේ මූණ දැකලා තියෙන්න ඕනි. මොකක්ම හරි පෝස්ට් එකකදී කොතනක හරි කෙනෙක් තරහවෙන් එහෙමත් නැත්නම් ඩිසපොයින්ටිං වෙච්ච වෙලාවකදී මේ මීම් එකේ පෝස්ට් ෂෙයා වෙනවා අනිවාර්යෙන්ම ඔයගොල්ලෝ දැකලා ඇති. Oh wow. Hey guys. Nas Daily? Yes. Is that you? Yes, Oh no. my God, my brother's a huge fan. He's a huge fan. Oh yes, yes, Kaz, that's me. Really nice meeting you. ඉතින් ඇත්තටම මේ ඉන්නේ කවුද? ඇයි මෙයාට මේ ඩිසපොයින්ටිං ක්‍රිකට් ෆෑන් කියන්නේ? මේ මීම් එක මුලින්ම හැදුනේ කොහොමද කියලා බලන්න තමා අපි අද මේ වීඩියෝ එකෙන් බලන්න යන්නේ. එහෙනම් යන් වීඩියෝ එකට. මේ ඩිසපොයින්ටඩ් ෆෑන් මීම් එකේ අයිතිකාරයාගේ නම තමා මුහමඩ් සරීම් අක්තාර්. මේ සරීම් අක්තාර් කියන්නේ පාකිස්තානු ජාතකයෙක්. ඉතින් මේ සරීම් අක්තාර් එයාගේ යාළුවොත් එක්ක යනවා ක්‍රිකට් මැච් එකක් බලන්න. අපි හැමෝම දන්නවනේ 2019 පැවැත්වුණු 50 over one day ක්‍රිකට් ලෝක කුසලානය. ඉතින් මේක ජයග්‍රහණය කරනවානේ ඉංග්ලන්ඩ් කණ්ඩායම. ඉතින් මේ සරීම් අක්තාරුයි එයාගේ යාළුවෝයි යනවා ඊට පෙර පැවැත්වුණු තරගයක් බලන්න. ඉතින් මේ තරගය පැවැත්වෙන්නේ ඕස්ට්‍රේලියාව සහ පාකිස්තානය අතරයි. මේ තරගය පැවැත්වෙන්නේ ඉංග්ලන්ඩ් වල ටවුන්ටන් ක්‍රිකට් ක්ලබ් එකේ. මුලින්ම කාසියවාසී දිනාගත්ත පාකිස්තාන කණ්ඩායම ඕස්ට්‍රේලියා කණ්ඩායමට ආරාධනා කරනවා පළමුවෙන්ම පන්දුවට පහර දෙන්න. මෙහිදී ඕස්ට්‍රේලියා කණ්ඩායම ඕවර් 49ක් අවසානයේ සියලු දෙනාම දැවි ලකුණු 307ක් ලබා ගන්නවා. මෙහිදී ඩේවිඩ් වොනර් ශතකයක් ලබා ගන්නවා. නමුත් 37 වන පන්දුවාරයේදී ඩේවිඩ් වොනර් තර්ඩ් මෑන් කලාපයට පහරක් එල්ල කරනවා. මේ වෙලාවේ තර්ඩ් මෑන් කලාපයේ පාකිස්තානු ක්‍රීඩකයෙක් ඉන්නවා මේ කැච් එක ගන්න සූදානමින්. හරිම සරල පහසු අල්ලගත යුතු කැච් එකක්. මොකද මේ කැච් එක එච්චර අපහසු කැච් එකක් නෙමෙයි. නමුත් මේ කැච් එක අතාරිනවා. ඉතින් මේ කැච් එක අතාරින අවස්ථාවේදී හරිම ලස්සන දෙයක් කැමරාවට හසු කරගන්නවා. කැච් එක වටන අවස්ථාවේ ක්‍රවුඩ් එක පිටිපස්සෙන් හිටපු එක් පුද්ගලයෙක් ගොඩක් තරහෙන් ඒ වගේම කලකිරීමෙන් බලාගෙන ඉන්නවා කැමරාවට හසු වෙනවා. මොකද මේ ෆෑන්ට මෙච්චර සරල කැච් එකක් වට්ටපුව ගැන කිසිම අදහසක් නැතුව බොහොම තරහෙන් බලාගෙන ඉන්නේ. ඉතින් මේ තමා මොහමඩ් සරීම් අක්තාර්. ඉතින් මේ ක්ලිප් එක ඉක්මනින්ම වෛරල් වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ මේ මැච් එක සම්බන්ධයෙන් හිටපු ප්‍රසන්ටර් මෙයාව හොයාගෙන ඇවිත් සරීම්ගෙන් ඉන්ටර්විව් එකකුත් ගන්නවා. මෙතනින් තමයි මේ ඩිසපොයින්ටිං ක්‍රිකට් ෆෑන් මීම් එක පටන් ගන්නෙ. එදා ඉඳන් මේ මූණ ලෝකේ වටේ කාගේත් අවධානය දිනා ගන්න සමත් වුණා. තට්ටේ සහිත මේ මුහුණේ තරහවත් කලකිරීමත් එක්ක අත් දෙක ඉන්නට තියාගෙන ඉන්න මේ කලකිරුණු ෆෑන්ව ගොඩක් ප්‍රසිද්ධ වෙන්න ගන්නවා. ඉතින් මෙහෙම ප්‍රසිද්ධ වීමත් සමගම සරීම්ට මෙයාගේ ආදරය කරන පාකිස්තානු ක්‍රීඩකයොත් එක්ක විවිධ ප්‍රොමෝෂන් වලට සහභාගී වෙන්නත් සරීම් අක්තාර්ට හැකි වෙනවා. ඉතින් සරීම් අක්තාර් ඩිසපොයින්ටිං ක්‍රිකට් ෆෑන් වෙච්ච එකෙන් අමුතු යෝජනාවලටත් එයාට ආරාධනාවන් ලැබෙනවා. දවසක් යුරෝප් වල පුද්ගලයෙක් මේ සරීම්ට කතා කරලා සරීම්ගේ මේ ඩිසපොයින්ටිං ෆෑන් මීම් එකේ ෆොටෝ එකක් මේ පුද්ගලයාගේ ක්‍රෙඩිට් කාඩ් එකට අලව ගන්න අවසර දෙනවද කියලා සරීම් අක්තාර්ගෙන් අහනවා. ඉතින් සරීම් අහනවා ඇයි ඇත්තටම ඔයාට මගේ ෆොටෝ එකක් ඔයාගේ ක්‍රෙඩිට් කාඩ් එකට අලව ගන්න ඕනි කියලා. මේ වෙලාවේ හරි ලස්සන උත්තරයක් දීලා තියෙනවා. මොකද මම ක්‍රෙඩිට් කාඩ් එක පාවිච්චි කරන්න ගන්න වෙලාවේ මම දකිනවා ඔයාගේ රූපේ. ඉතින් එතකොට මටම හිතෙනවා අයියෝ මම මේ ක්‍රෙඩිට් කාඩ් එක යූස් කරන එක නා අපරාධයක් නේ කියලා මගේ ක්‍රෙඩිට් කාඩ් භාවිතය අවම කරගන්න පුළුවන් කියලා. ඉතින් මෙන්න මේ වගේ රසවත් සිදුවීම් රැසකට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා මේ සරීම් අක්තාර්ට ඩිසපොයින්ටිං
ෆෑන් වෙච්ච එකෙන්. ඒ වගේම මෙයාට විවිධ ප්‍රොමෝෂන් සහ ගොඩක් අවස්ථාත් මීම් එක නිසා උදා වෙලා තියෙනවා. ඉතින් මෙහෙම තමයි disappointing cricket fan meme එක හැදුනේ. තවත් වීඩියෝ එකකින් හම්බ වෙමු. subscribe Sanoj T